අන්තිමටම කියවපු කවිපොත මතකද? ජීවිතය කියලා කියන්නේ එකම එක රේඛාවක් නෙමෙයි. ඒක විවිධ වර්ණ එකතු වුණු සිතුවමක්. මේක වින්ටේජ් ප්‍රේමයක් කියන මෙන්න මේ ලස්සන කවිපොත කියවුවාම මට දැනුනේත් ඒ වර්ණ සියල්ලම අකුරු වෙලා තියෙනවා වගේ. මේ කවිපොතේ තියෙන විශේෂත්වය තමයි මම දැක්ක විදියට එකම එක රාමුවකට කොටු නොවීම. මේ පොතේ ආදරේ මිහිර වගේම ආදරේ විරහව ස්වභාව ධර්මය ගැන ඒ වගේම සමාජය ගැන හරිම ලස්සනට ලියවිලා තියෙනවා. මේ පොත කියවගෙන යනකොට මට හරි ලස්සන නිසදසක් හම්බුණා. ගිනි කඳවල මල් නොපිපුණාට දිගු ශීත රාත්‍රීන් වල පාළුව රජ කෙරුවට එක ආදරණීය හදවතකට පුළුවන් ගිනි කන්දක වුණත් මල් පුපුදන්නට. පාළුව ආත්මයක හුදකලාව මකලා දාලා ඒ මුළු ආත්මයම ආදර මායාවෙන් පුරවන්න. ඒ වගේ මායාකාර ආත්මයන් තවමත් මේ ලෝකෙ සැරිසරනවා. ඔයත් විවිධ හැඟීම් විඳගන්න කැමති කෙනෙක් නම් ඔයා මේ වගේ කවිපොතකට අනිවාර්යයෙන්ම කැමති වෙයි කියලා මං හිතනවා.